අයිබෝවන් මිනිස්සුන්ට වටිනාකම් දෙනකොට සමහර විට ඒ වටිනාකම අධ්‍යාපනික වටිනාකමක් වෙන්න පුළුවන්. එය සමාජීය වටිනාකමක් වෙන්නත් පුළුවන්. ලෝවැසි පුරවැසි නනන් සමහර විටක ඔවුන් තුළ ගොඩනගා ගන්න දේශපාලනික වටිනාකමක් වෙන්නත් පුළුවන්. හැබැයි මේක අගයක් මත ගෙනාවොත් මේ අධ්‍යාපනික වටිනාකම කියන කාරණය පුද්ගලයෙකුට කොයිතරම් නම් වටිනවද? දැනුම ආයතනය තුළ දැනුම සොයන පුද්ගලයන්ගේ ඒ වූ වටිනාකමක් පිළිබඳව කතා බහ කරන්නටයි මේ සූදානම් වන්නේ. අයිබෝවන්. අයිබෝවන්. මම නමින් හරියට කිව්වොත් ජයරුවන් බණ්ඩාර. හරි. ඔබතුමා මොනවද කරන්නේ? ඒ වටපිටාවෙන්ද අපි කතා පටන් ගමු. දැනට කවුද කියලා ඇහුවොත් මම ඇත්තටම දැනට මම වෘත්තීය දේශකවරයෙක් විදිහට වැඩ කරනවා. වෘත්තීය දේශකවරයෙක්. මොන විෂය පතේ මොන විෂය ශාස්ත්‍රය පිළිබඳව ඔබ ගොඩක් මම දේශන පවත්වන්නේ වාණිජ්‍ය විෂය ශාස්ත්‍රය පිළිබඳව. වාණිජ්‍ය විෂය විෂය ශාස්ත්‍රය ගණකාධිකරණය ආශ්‍රිත දේශන පැවැත්වීම තමයි කරේ. ඒ කියන්නේ මේ ටිකක් ලොකු ගණන්කාරයෙක්. හරි. එහෙම තමයි සමාජයේ කතා බහ කරන්නේ විශේෂම මධ්‍යම පළාත තුල. yes. එතකොට මේ ඔබ කිව්වා වගේ මේ ගණකාධිකාරීවරයෙක් වෙනවා කියන එකත් ලේසි පහසු වැඩක් නෙවෙයිනේ. ඇත්තටම නෑ. අපි ඒ ගැනීම කතා කරමු. මොකක්ද මේ AAT කියලා කියන්නේ? සමහරලාට මේක AAT කියනවා, මේක AAT කියනවා. ඉස්සලා හරිම වචනේ අපි හදාගෙන ඉන්නේ. ඇත්තටම හරිම නම AAT. දැන් AAT. ඔව්. AAT කියන එක තමයි කෙටි කරලා AAT කියලා කියන්නේ. මේක දෙන්න පුළුවන් කෙටිම නිර්වචනය තමයි කෙනෙක්ට වෘත්තීමය වශයෙන් ගණකාධිකාරීවරයෙක් වෙන්න තෝරගන්න පුළුවන් කෙටිම පාර. කෙටිම මාර්ගය. කාටද මේක සුදුසු? කොයි ශිෂ්‍ය පරම්පරාවට? අපේ කාලෙත් එක්ක බලපුවාම දැන් නම් මේක වඩාම සුදුසුයි. අපේ මේ O level වයසේ ඉන්න, A level වයසේ ඉන්න පුංචි දුවදරියන්ට සාමාන්‍යයෙන් අවුරුදු 22ක් 23ක් විතර වගේ වෙනකොට ලෝකෙම පිළිගත්ත ගණකාධිකාරීවරයෙක් වෙන්න අඩිය තියන්න පුළුවන් හොඳම තැන තමයි මෙතන. ඒ කියන්නේ අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන කාල සීමාව තුළ දරුදරුවන් පහු කරනකොට ඒ කාල සීමාව තුළ මේ පාඨමාලාව ආරම්භ කරොත් හොඳයි කියන තැන තමයි ඔබ හරියටම හරි. අපි ඕලෙවල් ඉවරනාට පස්සේ කෝස් එකක් හොයනවා. එතකොට තමයි AAT කියලා එකක් තියෙනවා කියලා දන්නේ. ඊට පස්සේ තමයි දැන් උසස් අධ්‍යාපන ආයතනයේ මේ පාඨමාලාව කරනවා කියලා දන්නේ. ඊට පස්සේ තමයි එතන සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ ඕලෙවල් වලින් පස්සේ ටක් ගාලා වා ස්ටාර්ට් කරා ඒ කෝස් එක. දැන් සම්පූර්ණයි. දැන් ඉවරයි. තමයි හරි. එතකොට දැන් ඇයි AAT අපි කරන්නට ඕනේ? මොකද්ද මේකේ තියෙන අරමුණ? මේ පාඨමාලාව ඇයි අපි කළ යුතු වන්නේ? දැන් අපිට ලෝකේ ඉස්සරහට යනකොට රැකියාව වෙළඳපොළ තුල අපිට ඕන වෘත්තිකයෝ. එතකොට ස්කිල්ස් තියෙන මිනිස්සු. එතකොට දැන් තව අවුරුදු 5කින් 10කින් තියෙන ජොබ් මාකට් එක රැකියාව වෙළඳපොළ හාත්පසින්ම වෙනස්. එතකොට ඒකට ගැලපෙන්න නව්‍යකරණය වෙච්ච පාඨමාලාවක් තමයි AAT කියන්නේ. ඒ කියන්නේ මේ නොකිය කියන්නේ රැකියාව වෙළඳපොළ අරමුණු කරගෙන ඇත්තටම ශිෂ්‍යයෙක් එහෙම නැත්නම් දරුවෙක් බොහොම අපූර්වවට නිර්මාණය කරනවා මේ රස්සාවකට යන්න සුදුසු පරිසරයක් සුදුසුකමක් තමයි මේ නිර්මාණය කරන්නේ. අනිවාර්යෙන්ම ඔව්. එතකොට දැන් A level කරනකොට එහෙම නැත්නම් O level කරනකොට මේක කරනකොට තියෙන වාසිය මොකද? ඒ සමග මේක කරනකොට. දැන් ගොඩක් වෙලාවට මේ පෞද්ගලික අංශය ගත්තත් රාජ්‍යාංශය ගත්තත් කැමති මේ යං ජෙනරේෂන් එක. එතකොට දැන් අපි ඇත්තටම මේක කරන්නේ A level ඉවර වෙලා කතන්දරේ ටිකක් එහාට ගිහින්. හැබැයි දැන් අපි කවුරුත් කැමති ගොත් නාකි වෙලා. අන්න හරි. දැන් ඇත්තටම අපේ ජීවිත කාලෙත් හරි කෙටි. ඒ නිසා මේ දැන් මේ වෘත්තියට ප්‍රවේශ වෙන්න පුංචිදම වයසේදී ආයතන ප්‍රධානියෝ රාජ්‍යවල ලෝකෙ මිනිස්සු කොහොමත්ම කැමතියි. ඒ නිසා හොඳම ජෙනරේෂන් එක තමයි O level A level ජෙනරේෂන්. මම O level ඉවරුණ ගමන් AAT පාඨමාලාව හදාරවුවා. කොහෙද මේ පාඨමාලාව හැදෑරුවේ? ගම්පොළ දැනුම උසස් අධ්‍යාපන ආයතනයේ ජයරුවන්ස යටතේ. මොන කාලේද? O level ඉවරුණ ගමන් මොන අවුරුද්දේද? 2023 ආරම්භ කරලා දැන් මාස 18ක් විතර කාලයක ඉඳලා දැන් AAT අධීර තුනම අවසන් කරලා ඉන්නේ. අධීර තුනම සම්පූර්ණ කරලා ඉන්නේ. මම ඊගාවට පොඩි ඒත් එක්කම ප්‍රශ්නයක් අහන්නට කැමතියි. දැන් උදාහරණයක් විදියට දැන් A level O level එක මේක පටන් ගත්තාම විශේෂයෙන්ම වාණිජ්‍ය විෂය ධාරාව ඔස්සේ දැන් ඔබ වෘත්තීය දේශකෙක් වෙන්නේ ඒ විෂය ධාරාව තුල විශේෂයෙන්ම මේ AAT වගේ එකක් කොමර්ස් කරන ළමයින්ට ගැලපෙනවාද? ගැලපෙනවා. ඇත්තටම උතන මිශ්‍ර මදනායක මේ සාමාන්‍ය පෙළ ලියලා විශේෂයෙන් උසස් පෙළට වාණිජාංශය කරන ළමෙක්ට මාස 18ක වගේ කාලයක් කොටිම ගත්තොත් එහෙම දැන් කතාවක් කියනවානේ accounting ටිකක් අමාරුයි අර එහෙම කතන්දර. ඒක
උසස් පෙළ විභාගයට මාස 6කට විතර පෙර ආතුව AAT කරන්න ළමෙක් තෝරගත්තොත් උසස් පෙළ සම්පූර්ණ ගිණුම් කරන විෂය 100%ක්ම විතර ආවරණය වෙනවා. ඒ කියන්නේ උසස් පෙළ ලියන්නට කලින් විෂය නිර්දේශය ආවරණය කරගන්න හැකියි. හරියටම. ඒතර අපි ගත්තොත් සාමාන්‍යයෙන් ඔය කතා බහට ලක් වෙන ප්‍රතිඵල ලංකාවේ පළවෙනියෝ කියයි දිස්ත්‍රික් පළවෙනියෝ කියයි ටිකක් හොඳ A3ක් දාන රිසර්ච් කියයි ඒකෙන් 75ක් විතර වගේම මේ AAT කරගෙන ගියපු දුවදරුවෝ තමයි අපිට මුණ ගැහෙන්නේ. ඒතර මේ කට්ටිය ටිකක් අර හැම පැත්තකින්ම වෙනස්. දෙයක් ගැටලුවක් ගැන හිතන විදිය වෙනස්, ෆේස් කරන විදිය වෙනස්. ඉතින් ඒක තමයි අපිට ගන්න තියෙන හොඳම දේ. ජයරුවන් බණ්ඩාර තහවුරු කරනවා උසස් පෙළට AAT පාඨමාලාව කරන්නට කලින් උසස් පෙළට පෙනී සිටින්න කලින් ආරම්භ කරොත් විශේෂයෙන්ම ගිණුම් කරන විෂයේ 100%ක් ආවරණය කර ගැනීමේ අතුරු ලාභයකුත් ලැබෙනවා කියන කාරණය. ඇත්තටම ලොකු දැනුමක් ඇවිල්ලා තියෙනවා. ඔව් මොනවද මේ අත්දැකීම අපි ටිකක් කොමාරු කරගමු. සාමාන්‍යයෙන් කියන්නේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක කියන්නේ AT කියන්නේ මම ඒ කියන්නේ වෘත්තීය සුසුකම. මම උසස් පෙළ කරන්න කලින් මම ඒක සම්පූර්ණ කරන නිසා මට උසස් පෙළ ඒ කියන්නේ විෂය නිර්දේශයෙන් accounting විෂය සම්පූර්ණයෙන්ම මාස 6කට කලින් මම සම්පූර්ණයෙන්ම ආවරණය කරගත්තා. ඒක මගේ උසස් පෙළ විභාගෙට ලොකු ශක්තියක් වුණා. ඒ කියන්නේ දැන් මේ වෙනකොට උසස් පෙළත් ඉවරයි. ඔව් උසස් පෙළත් ඉවරයි. ඒ කියන්නේ accounts වල කලින් වැඩ ටික කරගත්තා. ඔව්. ඒකත් ලොකු පණිවිඩයක්. මෙන්න මේවා තමයි අපි ඉතුරු කරන සාක්ෂි දැනුම ආයතනයේ AAT පාඨමාලාව පිළිබඳව. දැන් ජයරුවන් මහත්මයා අපූර්වට පැහැදිලි කරනවා AAT ඇත්තටම උසස් පෙළ එහෙම නැත්නම් අපස සාමාන්‍ය පෙළ දරුවෙක් ආරම්භ කරොත් ඔහුට වෘත්තීය සුසුකමක් ලැබෙනවා. ඔව් අනිවාර්යයෙන්ම. තව මේකේ අපි සඳහන් කරන්න ඕන විශේෂ එකක් තියෙනවා. දැන් AAT එක කරාම අපිට ලැබෙන වෘත්තීය සුදුසුකම NVQ 5ට සමාන එකක්. NVQ 5ට සමාන. ඒ කියන්නේ National Vocational Qualification කියන ඒ ස්ටෑන්ඩඩ් එකට 5ට සමාන කරලා තමයි මේක තියෙන්නේ. හරියටම. ඒ වගේම දැන් මේක රැකියාව වෙළඳපළත් එක්ක ඉලක්ක කරාම අපි සාමාන්‍යයෙන් AT ඉවර කරගත්තාම රැකියාවක් හොයනවට වඩා අපිට මේ සාමාන්‍යයෙන් කෙනෙක්ට අර අපි හිතමු නිකන් අර පඩිපෙළක පිම්මක් පැන්නා වගේ. ඒක තියෙනවා මේ විශේෂ දොරටු කිහිපයක් අපිට ඇරෙනවා AAT ෆයිනල් ඉවර කරගත්තාම. හරිම සරලයි. දැන් chartered accountancy වරලත් ගණකාධිකරණය වගේ කරන කෙනෙක්ට අපි නිකන් හිතමු දැන් අලුත් මේ සිලබස් එක චේන්ජ් වෙලා පොඩ්ඩක්. එතන අධ්‍යයන 3ක් තියෙනවා නම් පළවෙනි අධ්‍යයනම වගේ නිදහස් වෙලා හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් මේ ගිය සතියේ වගේ තමයි ඒක තාම හරියටම මම ගා විස්තර නැහැ. AT ෆයිනල් පාස් වෙලා එයාලා ගාව තියෙනවා පොඩි ඩිප්ලෝමා ලෙවල් එකක්. ඒකෙන් පස්සේ කෙලින්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ MBA එකට වාඩි වෙන්න පුළුවන්. කිසි ගැටලුවකින් තොරව උපාධියක් සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි එහෙම උපාධියක් සම්පූර්ණ කරගත්තොත් එහෙම නැත්නම් ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකක් සම්පූර්ණ කරගත්තොත් මේ ශිෂ්‍යයාට එහෙම නැත්නම් මේ නිර්මාණය කරන මේ දැනුම ඇති පුද්ගලයාට රැකියාව වෙළඳපොළේ රැකියාවක් ඉක්මනින් ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. මොකද එකක් තමයි අපි AT කරගෙන ඉස්සරහට යනකොට මේ ප්‍රායෝගික සුසුකම් එක්ක යන්නේ. එතකොට රැකියාව වෙළඳපොළේ අපිට ජොබ් සප්ලයි කරන අය එයාලා බලන්නේ විශේෂයෙන්ම මේ ගණකාධිකරණය, විගණනය, ඔය බදුකරණය වගේ ශේෂ්ත්‍රයන් වල ප්‍රායෝගික පළපුරුද්ද එක්ක. ඒතකොට අපි මේ දරුවෝ මෙතනින් ආට විශ්වවිද්‍යාලෙට ගියත් ඒ ප්‍රායෝගික පළපුරුද්දත් එක්ක තමයි ඉස්සරහට යන්නේ. ඒ නිසා රැකියාව වෙළඳපොළ සුරක්ෂිතයි. හැබැයි එහෙම කිව්වට බෑනේ. මේ හැම දරුවෙක්ම යම් පාඨමාලාවක් ආරම්භ කරනකොට සිහිනයක් තියෙනවා රැකියාවක් තියෙන කාරණේ. රැකියාවක් ලැබුණාට පස්සේ ඊගාවට අපිට වොරි වෙන්නට එහෙම නැත්නම් හිතන්නට තියෙන කාරණේ තමයි ප්‍රොමෝෂන් එකක් ගන්න කොහොමද? ඒක මොකද කියන්නේ? මේ සුදුසුකමත් එක්ක ඉදිරියට යන්නට හැකියාව තියෙනවා දේ ශිෂ්‍යයාට. ඔව් අනිවාර්යයෙන්ම දැන් වෘත්තිකයාට මේ එයාගේ එක දැන් මේක AT මෙතනින් අතර වෙන්නේ නැහැ. එයාලගේ ඊට පස්සේ මම අර කලින් කිව්වා වගේම වරලත් ගණකාධිකරණය පශ්චාත් උපාධි මේ සියලු දේවල් වල ෆවුන්ඩේෂන් එක තමයි මේ අපි හදන්නේ. අර දැන් අපි ඇත්තටම කරන කාලෙදී AT ෆයිනල් පාස් ඩිරෙක්ට් ජොබ් මාකට් එකක් නේ අපි හොයන්නේ. දැන් අපි හොයන්නේ ඊට වඩා වෙනස් ඉලක්කයක්. අපිට රැකියාව වෙළඳපොළේ කෙලිම ඩිරෙක්ට් ජොබ් මාකට් එක හැදෙන තැනට වඩා අපි හොයන්නේ අර ඩ්‍රෝ එකක් දොරක් අරගන්න තමයි අපි මෙතෙන්දි මේ වැඩේට සම්බන්ධ වෙන්න වඩාම සුදුසු ක්‍රමය. ඒක තමයි හොඳ. හොඳයි. එතකොට දැන් මම අභියෝග කරනවා සහ ඔබට චැලෙන්ජ් එකක් දෙන්න කැමතියි මේ ඇයි අපොස උසස් පෙළ හෝ O level කරන ළමයෙකුට ලොකු බරක් මේ දෙන්නේ?
ඇයි මේ තවත් පාඨමාලාවක් හඳුනා දෙන්නේ? සමහරලාට O level කරගන්නෙත් අමාරුයි. සමහරට A level කරගන්නෙත් අමාරුයි. නමුත් ඔයාලා සූදානම් වෙනවා, ඔබ ආයතනයක් සූදානම් වෙනවා වෙනත් වෘත්තීය සුසුකමක් ලබා දෙන්න. ළමයෙකුට මේක චැලෙන්ජ් එකක් නෙවෙයි. නෑ. දැන් ඇත්තරම මිශ්‍ර මදනායකත් දන්නවා දැන් ලෝකෙ වෙනස්නේ. සරලම උත්තරේ දැන් මිනිස්සු කැමති චැලෙන්ජස් බාර ගන්න අයට තමයි. අපි ඕක බාර ගන්නයි. අනිවාර්යයෙන්. රැකියාව වෙළඳපොළ තියෙන්නේ රැකියාව වෙළඳපොළ හැදිලා තියෙන්නේ චැලෙන්ජස් බාර ගන්න අයට තමයි මේ කැමති. දැන් අපි ගත්තොත් එහෙම අවුරුදු 18ක් 19ක් විතර වෙනකොට NVQ 5 සුසුකම් ලැබුව අන්තර්ජාතික ක්වොලිෆිකේෂන් එකක් තියෙන කෙනෙක්ට කවුද අකමැති? අධිකාරියක්. මේ වෙනකොට මේ ගමන යන්න මොනවද හදාගත්ත සුදුසුකම්? මම ඩබල් AT පාස් ෆයිනලිස්ට් කෙනෙක්. ඒත් එක්කම වරලක් ගණක අධිකාරී විභාගයට මේ කරන්න ගමන් ඉන්නේ. කරන ගමන් ඉන්නේ. කොහෙද මේ පාඨමාලාව ටික හැදෑරුවේ? ගම්පල දැනුම උසස් අධ්‍යාපන ආයතනයේ. මේ පාඨමාලාව සම්පූර්ණයෙන් ඉවර කරන්න උදව් කරාද? ඔව්. කවුද ඒ උදව් කරේ? ජයරුවන් බණ්ඩාර සර්. කවුද කමේ? ඔහු ප්‍රමුඛව ජොබ් එක දෙන්න බලාගෙන ඉන්නවා. අනිවාර්යයෙන්. එතකොට කොමර්ස් කරන ළමයින්ට විතරද මේ? නෑ. සාමාන්‍යයෙන් දැන් අපි ගාවත් දැනට කොමර්ස් නොකරපු අය වුණත් සමහර වෘත්තීන් වලට ගියන් පස්සේ දැන් අපිත් එක්ක ඉන්නවා A level වලට මැත්ස් කරපු දරුවෙක්. එයාට අහම්බෙන් හම්බ වෙනවා මේ බැංකුවක රැකියාවක්. නමුත් එයාට දැන් ඉස්සරහට යන්න එයාට වාණිජාංශීය සුසුකම් ටිකක් ඕනේ. දැන් එයා පටන්ගෙන තියෙනවා ඩබල් A. ඉතින් සාමාන්‍යයෙන් අර උසස් පෙළ කරන කාලෙදී නම් මේක වඩාම සුදුසු වාණිජ කරන කෙනෙක්ට නැතත් අනිත් කෙනෙකුට අනිත් විෂය ධාරාවන් වලට අනිවාර්යෙන් පුළ ඒක අවශ්‍යයි. හදිසියේ මිනිස්සු රස්සාවක් කරන්න නෙමෙයි ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවා. නේ ඒ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන නම් මේ මූලික පසුබිම අපි දැනුම මේ පාඨමාලාව ඇස්සේ හදලා තියෙනවා. රැකියාව කරනවා කියන එකට වඩා අපි මේක ලයිෆ් එකට ඕන කියලා කතා කරන්නේ හොඳයි. කතා කරනවා හොඳයි. ඊගාවට සමහර වෙලාවට ව්‍යවසායකයෙක් නිර්මාණය වෙන්නත් පුළුවන්. අනිවාර්යෙන්. හොඳයි. එතකොට දැන් මේ කියන මේ කාරණා ටික ඉෂ්ට කරගන්න මේ දැනුම ලබා ගන්නට එහෙම නැත්නම් මේ AAT පාඨමාලාව සම්පූර්ණ කරගන්නට අපි කොහෙටද සම්බන්ධ වෙන්න ඕනේ කාත් එක්කද මොකක්ද ආයතනේ? ඒ ගැනත් අපි පොඩ්ඩක් තොරතුරු ටික සාකච්ඡා කරමු. එකක් අපි දැනට මේ ආයතනයේ විස්තර ගත්තාම දැනුම උසස් අධ්‍යාපන ආයතනයේ හරහා මේ සියලු පාඨමාලාවල් අපි මෙහෙවනවා. කියන්නේ ගම්පල දැනුම උසස් අධ්‍යාපන ආයතනය. හරියටම හරි. ඒක භෞතික පන්ති විදිහටත් ඔන්ලයින් ක්ලාසස් විදිහටත් අපි පවත්වනවා. විශේෂත්වය AT පළවෙනි අධ්‍යයනය ඉඳන් අවසාන අධ්‍යයන දක්වත් වරලක් ගණකාධිකරණයේත් යම් අධ්‍යයනයක් දක්වා අපි පාඨමාලාවන් පවත්වාගෙන යනවා. පවත්වාගෙන යනවා. ඒ කියන්නේ මගදී අතාරින්නේ එහෙම නෑ. ඒක සහතිකයක් දෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම. හරි. දැන් මේ වීඩියෝ එක බලන අයට ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේවාට පුළුවන්ද මේවට ඔප්පු කරන්න තියෙන දේවල් මොනවද? ප්‍රතිඵල කොහොමද කියන කාරණේ. මොකද මේක ළමයි බලනවා වගේම දෙමව්පියෝ බලනවා. දෙමව්පියන්ට අවශ්‍ය කරන්නේ වැඩිපුරම මේ ආයතනයෙන් ප්‍රතිඵලයක් නිකුත් වෙලා තියෙනවද? ඉහළ ප්‍රතිඵලයක් තිබෙනවද? මොකද කියන්නේ මේ AAT පාඨමාලාව සම්පූර්ණ කර පහුගිය කාලේ ප්‍රතිඵල පිළිබඳව අපිට යම් දත්ත ප්‍රමාණයක් සාකච්ඡා කරලා අපි දැන් තාම අර සාමාන්‍ය ඉන්න සියලුම ගත්තොත් අපේ පාස් රේට් එක 100%යි. දැන් අපි කලින් පාරේ AT ෆයිනල් පන්තියේ ඉඳපු ළමයි සියලු දෙනාම එකවරේ. ඒකෙත් විශේෂත්වය ඒකෙන් හිටපු ළමයින්ගෙන් 90%ක් විතරම A level කරන්න කලින් තමයි මේ ක්වොලිෆිකේෂන් එක හදාගන්නේ. ඒ නිසා මේ අපි මේ සාකච්ඡාවේදී අපිට පුළුවන් ඕන ඉස්සරහට සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ සාක්ෂි අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඕනතරම් පුළුවන්. ඕනතරම් පුළුවන්. ඒ කියන්නේ සහතිකය ඔබ ලබා. මොකක්ද මේ? සහතිකය. කාගේද මේ සහතිකය? මගේ. කවුද දුන්නේ සහතිකය? ඩබල් AT එකේ. මොකක්ද මේ සහතිකයේ තියෙන නම? දිල්ෂානි මදුෂිකා. මොකක්ද මේ සහතිකයේ ලබන්න ඔයාට තියෙන සුදුසුකම? ඩබල් AT අධ්‍යයන තුනම සමත් වෙලා තියෙන්නේ මම. ඒ නිසා තමයි මට ඩබල් AT එකෙන් මේක කොහෙද ඔයාට හම්බුනේ? BMI CH එකේදී. ලොකු ආඩම්බරයක්. අනිවාර්යෙන්. කොහෙද ඩබල් AT සම්පූර්ණ කරේ? ගම්පල දැනුම උසස් අධ්‍යාපන ආයතනයේ. කවුද ඔබේ ගුරුතුමා? ජයරුවන් බණ්ඩාර සර්. ජයරුවන් සර්ගේ තියෙන විශේෂත්වය මොකක්ද? සර් අපේ දක්ෂතා අඳුරගෙන අපිට ඕනේ විදිහට අපිට උගන්වනවා විෂයන් ටික. ඒක තමයි. ඒක තමයි විශේෂත්වය. මොකක්ද අනාගත බලාපොරොත්තු? ඇකවුන්ටන්ට් කෙනෙක්. ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න. එතකොට ඔයා හිතනවද මේ සුදුසුකම මේ සහතිකය ඔබට ප්‍රමාණාත්මකව යම් කිසි දවසක වැදගත් වෙන්න පුළුවන් කියලා? අනිවාර්යයෙන්ම. ඒ හින්දා තමයි මේ සම්පූර්ණ පාඨමාලාව අවසන් කරන්නේ. ඔව්. මොකද හිතන්නේ දැනුම ආයතනය පිළිබඳව? දැනුම ආයතනයේ ඩබල් AT අධ්‍යයන තුන සඳහාම ෆිසිකල් ඔන්ලයින් ක්ලාසස් පැවැත්වෙනවා. ඒ නිසා තමයි ගොඩක්ම හොඳ විශේෂත්වයක්. ඒ නිසා ඔබ නිර්දේශ කරනවා යාළුවන්ටත් ඩබල් AT සඳහා ගම්පල දැනුම ආයතනය තෝරගන්න. තෝරගන්න කියන්නේ. ඩබල් AT පිළිබඳව මේ ලෝකයේ මේක බලනවා. පුරවැසියෝ ලෝවැසියෝ මේ වීඩියෝ එක බලනවා. විශේෂයෙන්ම මධ්‍යම පළාතේ දරුවෝ බලනවා. ගංගසිරිපුර ගම්පල දරුවෝ මේක බලනවා. මේ ඩබල් AT පිළිබඳ අවසානයේදී අදහස මොකක්ද දරුවන්ට?
මම ඇත්තටම කියන්නේ අපිට ගන්න බැරි වෙච්ච ඒ වටිනාම සුසුකම අපේ පුංචි දරුවන්ට දෙමු කියලා. ඉගැන්නුවේ ජයරුවන් බණ්ඩාරස. ජයරුවන් බණ්ඩාරස. සර් සම්පූර්ණයෙන් ඇත්තට පාඨමාලාව ඉවර කරාද? ඔව් අපිට level 1 ඉඳන් 3rd එක වෙනකම් සර් තමයි අපිට පාඨමාලාව කළේ. ඒ කියන්නේ ෆිසිකලි ඔන්ලයින් දෙකම ඔක්කොම අපිට ඔන්ලයින් උත් කරනවා සර් ක්ලාස් එකට ෆිසිකල් කෙනෙකුත් ක්ලාස් කරනවා. සර් ෆිසිකලි ක්ලාස් කරනකොටද හොඳ ඔන්ලයින් ක්ලාස් කරනකොටද? දෙකේම සර් පර්ෆෙක්ට් කරනවා. දෙකේම පර්ෆෙක්ට් කරනවා. ඒ කියන්නේ කතා දෙකක් නැහැ. එතන මොනවද යෝජනා කරන්නේ මේ වීඩියෝ එක බලන ඔයාගේ නංගිලාට අයියලාට මල්ලිලාට O level A level කරන අයට මොකක්ද යෝජනා කරන්නේ? O level ඉවරෙච්ච ගමන් මං කියන්නේ නංගිලා මල්ලිලා හැමෝටම දැනුම උසස් අධ්‍යාපන ආයතනයේ ජයරුවන් සර්ත් එක්ක එකතු වෙලා ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න ඩබල් එටි පාඨමාලාව හදාගන්න කියලා. මන් නෙවෙයි කියන්නේ. මම කියන්නේ අපි ඔබට යෝජනා කරනවා. ඒ නිසාම මේ සාක්ෂි අපි එකතු කරන්නේ, ඉතුරු කරන්නේ ජීවිතේ ජය ගන්න ළමයින්ට O level A level ඉවරන ගමම මොනවද ඩබල් එටි පාඨමාලාව. ඩබල් එටි පාඨමාලාව ආරම්භ කරන්න. ජයරුවන් සර්ගෙන් ජය ඔබට ලැබේවා. අපිට ගන්න බැරි වුණු දේ ජය තහවුරු කරගන්න අපේ ජයරුවන් බණ්ඩාර සර් කියන්නේ ඔබ තහවුරු කරගන්න ජීවිතේ ජය ඩබල් එටි තුලින් ජීවිතේ ජය ගන්න ඔබට මාර්ගය විවරයි. ස්තුතියි අද සාකච්ඡා කළාට. Thank you very much. ආයුබෝවන්. ආයුබෝවන්.